සුබ දවසක්. මම අද මේ ඉන්නේ රන්මසු වෙන පරිශ්‍රයේ. රන්මසු වෙන පරිශ්‍රයේ තියෙන ප්‍රධාන පොකුණු දෙකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ ප්‍රධාන පොකුණු දෙක නිර්මාණය කරලා තින්නේ එකකට එකක් සම්බන්ධ වෙන විදියට. ඉතින් මේ ප්‍රධාන පොකුණු දෙකේ විශේෂත්වය පිළිබඳව තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයත් එක්ක බෙදා ගන්න යන්නේ. මේ පොකුණු දෙක නිර්මාණය කරලා තියෙනවා කියන්නේ රොයල් ලේඩීස්ලට එහෙම නැත්නම් රාජකීය කාන්තාවන්ට දිසෝවරු කුමාරිකාවන් වැනි රාජකීය පවුල්වල කාන්තාවන්ට ස්නානය කිරීම සඳහා තමයි මේ පොකුණු නිර්මාණය කරා කියලා කියවෙන්නේ. ඉතින් එතකොට මේ පොකුණට ජලය අරගෙන ඇවිල්ලා තින්නේ උඩා තියෙන වැවින්. ඒ වැවින් ජලය අරගෙන තින්නේ ඔබට අතන පේනවා ඇති සිදුරු තුනක්. අන්න ඒ සිදුරු තුනෙන් ඒ ජලය වැටලා තින්නේ මේ කැටයමක් කපලා තියනවා පේනව නේද? අන්න ඒ කැටයමට. එතකොට එතනින් වැටෙන වතුර මේකට වැටලා තින්නේ නිකන් වෝටර් කර්ටන් එකක් වගේ. එතකොට මේ කාමර තුනක් වගේ ඔබට පේන්නේ. අන්න ඒ තුන ඇතුලේ මේක පාවිච්චි කරන ඒ රාජකීය කාන්තාවන්ට තමන්ගේ ඇඳුම් ආයතන මාරු කරගන්න පුළුවන්. එතකොට මේක ඒක ආවරණය වෙලා තින්නේ වතුර කර්ටන් එකකින්. එහෙම නැත්නම් වෝටර් කර්ටන් එකකින් තමයි ඒක ආවරණය වෙලා තින්නේ. ඉතින් එතකොට ඒ පොකුණට පිරෙන වතුර අතිරික්ත ජලය ආපහු පිරෙන්නේ මේ දෙවෙනි පොකුණට. ඔබට මෙතන පේනවා ඇති අර උඩ තියෙන සිදුරු තුනක් පේනවා ඇති. ඒ වගේම ඊට අමතරව මෙන්න මෙතනුත් තවත් සිදුරු තුනක් පේනවා ඇති. එතකොට අර උඩ තියෙන සිදුරු තුනෙන් උඩම පේන සිදුරු තුනෙන් තමයි වැවෙන් වතුර පළවෙනි පොකුණට වතුර මං අර කිව්වේ වතුර වෝටර් කර්ටන් එකක් වගේ වැටලා තියෙනවා. ඊට පස්සේ එතනින් පිරෙන වතුර මෙන්න මේ සිදුරු තුන හරහා මේ පොකුණට පිරලා තියෙනවා. ඉතින් මේ මෙතනත් විශේෂත්වය තමයි මේ වතුර එන වතුර ඒ පීඩණයෙන්ම එකපාරම පොළොවට වැදිලා වැටිලා නැහැ. මොකද එහෙම වුණොත් මේ පොළොව පතුලට වෙන්න තියෙන හානිය වැඩි. ඒ නිසා වතුර ක්‍රමානුකූලව අධිර තුනකින් තමයි මෙතෙට වැටලා තියෙන්නේ. එතකොට අර එන වතුර එන ජල පීඩනය අඩු වෙලා බොහොම සියුම්ම තමයි හරි ලතාවකට තමයි මෙතෙට වතුර වැටලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක තාමත් සියවස් ගණනාවක් තාමත් ආරක්ෂා වෙලා මේ පොකුණ. එතකොට එතනින් එන ජලයත් මේ පොකුණ පිරුණාට පස්සේ ඒ අතිරික්ත ජලය ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ හරිය. මේ හරියෙන් ගිහිල්ලා තියෙනවා තවත් තුන්වෙනි පොකුණකට. ඒ කියන්නේ තුන්වෙනි පොකුණ තියෙනවා මීටර් යාබදව මීටර් 100ක් විතර ඇතින් ඒ පොකුණට ගිහිල්ලා තියෙනවා නල මාර්ගයෙන්. ඒ වතුරත් සම්පූර්ණයෙන්ම ෆිල්ටර් වෙලා තමයි ගිහිල්ලා තියෙන්නේ ඒ පොකුණට. එතකොට මෙතන පාවිච්චි කරා කියලා අපද්‍රව්‍ය අපජලයනේ මේ පැත්තට ගිහිල්ලා තින්නේ. ඒකත් ෆිල්ටර් වෙලා. එතකොට මේ ඒ පොකුණුත් යන වතුර ටික එතනින් එහා පැත්තට තියෙනවා ඇල මාර්ගයක්. ඒ ඇල මාර්ගයට ගිහිල්ලා තියෙන්නේ වතුර ෆිල්ටර් වීමකින් පස්සේ ඒ ඇල මාර්ගයට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතනදී තමයි ඒ ජලය ඒ පිරිපහදු වෙච්ච ජලය පාවිච්චි කරලා තියෙන්නේ අලියතුන් නාවන්න සහ සමහර වගා කටයුතු වලට ඒ වතුර ටික පාවිච්චි කරලා තියෙනවා. ඒ විදිහට තමයි මේ වතුර බිඳුවක්වත් අපිට යන්නේ නැති වෙන්න එක එක කාර්යයට ඒ වතුර පාවිච්චි කරන්නේ නැතුව මේ වතුර ෆිල්ටර් කරලා පිරිපහදු කරලා සෑම කාර්යයකටම යොදාගෙන තියෙනවා. ඉතින් මේ වගේ විස්මිත තාක්ෂණයක් තමයි ක්‍රිස්තු වර්ෂ 400 වසරේ විතර ශ්‍රී ලංකාවේ තිබිලා තියෙන්නේ. ඉතින් මම ඔබට පෙන්නන්නම් ඒ වතුර අරන් ගිය නල මාර්ගය. මම ඔබට කිව්වනේ මෙතනින් වතුර අරන් ගිය ක්‍රමයේ මේ අර එහා පැත්තේ ඇල මාර්ගයකට අරන් ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒ ඇල මාර්ගයට වතුර අරන් ගිය ස්ථානය තමයි මේ විදිහට ඔබ දකින්නේ. මේ කියන්නේ මේ පොකුණ විතරක් නෙමෙයි මේ හැම පොකුණකම මේ වගේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වතුර නොකඩවා එක දිගට මේ ඇල මාර්ගයට වතුර පැය 24ම පුළුවන් හැම කාලෙම ගලාගෙන යන්න සලසලා තියෙනවා. මොකද අරින් වතුර එනවා. එතකොට ඒ වතුර අරින් සිදුරු තුනකින් එන වතුර තමයි මෙතන එක සිදුරකින් යන්නේ. එතකොට ඒ වුණාම වෙන්නේ අරින් එන වතුර වැඩි. එතකොට මෙතන වතුර ප්‍රමාණයක් රැඳිලා තමයි අර වතුර මේ අතිරික්ත ජලය මේ එහා පැත්තේ ඇල මාර්ගයට යන්නේ. ඉතින් ඒ ඇල මාර්ගයෙන් ඒ ජලය තමයි අලියතුන් නාවන්න සහ ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වලට වගේම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔබත් එක්ක බොහොම අල්ප වශයෙන් තමයි මේ රන්මසු වෙන සම්බන්ධයෙන් කතා කරලා ඉතින් තව වීඩියෝ මම ඔබට ගේන්නම්. ඉතින් ඔබට මම ආරාධනා කර සිටිනවා මගේ YouTube channel එකට යන්න. ඒ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද මේකේ සවිස්තරාත්මක වීඩියෝ එකක් YouTube channel එකේ මම නිර්මාණය කරමින් යනවා. දැන් මේ වීඩියෝ එක ඔබට බලන්න පුළුවන් උදේදීම. ඒ නිසා මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.